චව් මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙත් ඉතාලියේ ව්‍යාපාරයකට එන බදු සම්බන්ධව. හැබැයි ඉතාලියේ ව්‍යාපාර කරන අයට නෙමෙයි. මොකද මේ තොරතුරු අනිවාර්යෙන්ම මේගොල්ලෝ දන්නවා. මම මේ වීඩියෝ එක කරන්නේ විශේෂයෙන්ම ඉතාලියේ ඩොකියුමන්ට් සාදා ගැනීම පිණිස තමුන්ගේ ආදායම පෙන්වන්න සමහර අය තෝරගන්නවා තමුන්ගේ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරන්න. අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක. මිට ඉස්සෙල්ලා කරපු වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා ටැක්ස් වර්ග 3ක් තියෙනවා ව්‍යාපාරයක් රෙජිස්ටර් කරුවට පස්සේ ව්‍යාපාරයෙන් මුදල් උපයා ගත්ත හෝ නැතා ගෙවන්න වෙන. වීඩියෝ එක දැක්කේ නැත්නම් දැම්ම ගිහිල්ලා බලන්න. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ආදායමක් ලැබුවා කියලා ඔගොල්ලෝ රජයට දැනුම් දුන්නට පස්සේ ඔගොල්ලන්ට එන්න තියෙන ටැක්ස් ගැන. පළවෙනි ටැක්ස් එක තමයි ඊවා. ඒ කියන්නේ වැට් එක. මම දැන් මේ කතා කරන්නේ සාමාන්‍යයෙන් විදිහට වෙළඳ ව්‍යාපාරයක් වගේ කරන්න රෙජිස්ටර් කරලා තියෙන අය. වැට් එක අපි අනිවාර්යෙන්ම මාස 3න් 3ට රජයට ගෙවන්න ඕන. සාමාන්‍යයෙන් වැට් එක ගෙවෙන්නේ මෙන්න මේ විදිහට. අපි කරන වෙළඳාමේ තියෙන වැට් එකෙන් අඩු වෙන්න ඕන අපේ ව්‍යාපාරයට ගත්තු බඩුවල වැට් එක. එතකොට ඒ ඩිෆරන්ස් එක තමයි අපි මාසෙ 3න් 3ට රජයට ගෙවන්න ඕනේ. ඊට පස්සේ එනවා අපේ ආදායම අනුව ඊර්පෙෆ් කියලා තව ටැක්ස් එකක්. මේක අපේ ආදායම අනුව. ඒ කියන්නේ සියලුම වියදම් අයින් කරලා අපිට ලැබෙන සුද්ධ ලාභෙට ගෙවන ටැක්ස් එක තමයි ඊර්පෙෆ් කියලා කියන්නේ. ඊට අමතරව ඔගොල්ලන්ට මතකද මීට ඉස්සෙල්ලා කරපු වීඩියෝ එකේ මම කතා කරුවා ඉම්ස් එක ගැන. එතකොට ඉම්ස් එක අපි සාමාන්‍යයෙන් එවරෝ 4500 ගාණක් අවුරුද්දට අනිවාර්යෙන්ම ගෙවන්න ඕන. හැබැයි අපේ ආදායම එවරෝ 18000කට වැඩි නම් මේ වැඩි වෙන ප්‍රමාණයටත් අපි 100ට ගාණක් රජයට ගෙවන්න ඕන. දැන් මම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මෙච්චර කල් තිබිච්ච ටැක්ස් විස්තරේ කියන්නම්. මේක හරියටම අද තියෙන එක නෙමෙයි වෙන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට තේරුම් ගැනීමට විතරයි මේ විදිහට මේ ඉලක්කම් පාවිච්චි කරලා මම පැහැදිලි කරන්නේ. උදාහරණයකට ගත්තොත් අපි කියමුකෝ අපේ ආදායම එවුරු 10 සිට 55000 දක්වා තියෙනවා. අන්න එතකොට අපි ඒ ඩිෆරන්ස් එකට, ඒ කියන්නේ 18 ඉඳලා 55ට තියෙන ඩිෆරන්ස් එකට 124.4ක් ඉම්ස් එක වැඩිපුර ගෙවන්න ඕන. ඒ විදිහට එවුරෝ ඔය 55000 සිට එවුරෝ ලක්ෂයක් වෙනකන් නම් ඔය 124.4 නෙමෙයි. ඒක මට මතක හැටියට 125.5ක් වගේ ප්‍රමාණයකට වැඩි වෙනවා. මේවා හැම අවුරුද්දෙම වෙනස් වෙන ගණන්. ඒ නිසා මේක 100%ක්ම හරි ගාන නෙමෙයි කියන එක නැවත වතාවක් මතක් කරනවා. ඉතින් අපි කියමුකෝ ඔගොල්ලෝ ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා එකෙන් ආදායමක් ලැබුණා කියලා ඔගොල්ලෝ රජයට දැනුම් දීලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒකට එන්න තියෙන ටැක්ස් ටික ඔගොල්ලන්ට අනිවාර්යෙන්ම ගෙවන්න එනවා. හැබැයි මෙතනදී ඔයගොල්ලන්ට තව ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒ තමයි ඔයාලගෙන් අහන්න ඉඩ තියෙනවා ඕගොල්ලෝ මේ මුදල් ලබා ගත්තේ කොහොමද කියලා. ඒකට හේතුව තමයි අපි දන්නවා ඉතාලියේ විශේෂයෙන්ම 2020 සිට මුදල් ගනුදෙනුවලදී විශේෂයෙන්ම ව්‍යාපාරවල මුදල් ගනුදෙනුවලදී රිසිට් එකක් අනිවාර්යයෙන්ම නිකුත් වෙන්න ඕන. හැබැයි 2020 සිට මේ රිසිට් එක අතින් ලියපු රිසිට් එකක් වෙන්න බෑ. ඒකට හේතුව තමයි වෙළඳ ව්‍යාපාරයක නම් අපි පාවිච්චි කරන කැෂියර් මැෂින් එක ආජන්සිය දෙල්ල එන්ත්‍රාතයකට රෙජිස්ටර් කරලා තියෙන්නේ. එතකොට අපි දවසේ කරන සියලුම වෙළඳාම, ඒ කියන්නේ නිකුත් කරන බිල්පත් ඒගොල්ලන්ට ඕන නම් එදා රැටම බලන්න පුළුවන්. අපි ලොකු බිලක් නිකුත් කරනවා නම්, ඒ කියන්නේ අපි කියමුකෝ තොග වශයෙන් වෙළඳාමක් කරනවා. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ මේ කැෂියර් එකේ පාවිච්චි කරන මැෂින් එක නෙමෙයි පාවිච්චි කරන්නේ ෆත්තුරා සිස්ටම් එක. ෆත්තුරා සිස්ටම් එකත් ඉස්සර වගේ අතෙන් ලියලා නිකන් පෞද්ගලික කම්පියුටර් එකකින් ලියලා කරන්න බෑ. මෙතනදිත් පාවිච්චි කරන්න ඕන ෆත්තුරා ඉලෙක්ට්‍රොනිකා කියන එක. එතකොට මේ
ෆත්තුර එලෙක්ට්‍රොනික එක පාවිච්චි කරන්න නම් මේ සඳහා විවිධ ෆ්ලැට්ෆෝම්ස් තියෙනවා. මේ සියලුම ෆ්ලැට්ෆෝම්ස් අර ආජන්සිය දෙල් එන්ත්‍රාත එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ඉතින් ඕගොල්ලෝ ෆත්තුර එකක් දාපු හැටියම ආජන්සිය දෙල් එන්ත්‍රාත එකට බලන්න පුළුවන් ඕගොල්ලෝ මේ ෆත්තුර එක නිකුත් කරලාද තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලා යම්කිසි ආදායමක් පෙන්නලා හැබැයි ඒ ආදායම කොහොමද ඔගොල්ලන්ගේ ව්‍යාපාරයට ආවේ කියන එක පෙන්වන්න ඩොකියුමන්ට්ස් ඉදිරිපත් කරලා නැත්නම් බැරි වෙලාවත් ඔයාලගේ පොසිෂන් එක චෙක් වුණොතින් අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඔයාලගෙන් අහනවා කො මේ මුදල් උපයා ගන්න පාවිච්චි කරපු රිසිට් පත් කියලා. ඉතින් ඒ නිසා ඒව ගැනත් ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. නැවත වතාවක් මතක් කරනවා මම මේ සම්බන්ධව වැඩ කරන කෙනෙක් නෙමේ. මම මේ කරන්නේ ඔයගොල්ලන්ව මං දන්න දේවල් වලින් දැනුවත් කිරීම. ඉතින් වැඩි විස්තර අවශ්‍ය නම් ඔයගොල්ලොත් මේ වගේ ක්‍රම භාවිතා කරන්න හිතාගෙන ඉන්නවා නම් හෝ භාවිතා කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම කොමර්ෂලිස්ත කෙනෙක්ගේ උපදෙස් ලබා ගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එක තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මාව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්නත් පටන් ගන්න. චාව් සුබ දවසක් වේවා.